හායි යාළුවනේ කුක් විත් දර්ශි channel එකෙන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මං අදත් ඔයාලට රසමරස කෑමක් අරගෙනයි ආවේ. මේක නම් ඕනි මෙනු එකකට ගැලපෙන සුපිරි කෑමක්. ලන්ච් මෙනු එකකට හොඳද? ඉතින් රයිස් ඇන්ඩ් කරි වලට මොනවත් තිබුණත් ක්‍රිස්පි කෑමක් හොයන කෙනෙක්ට නම් සුපිරි. අපි බලමුද ගෙදර තියෙන දේවල් දෙකයි මේකට ඕනි. ලුණු ගෙඩියයි අල ගෙඩියයි විතරයි. ඔයාලටත් පුදුමයි නේද? පුදුම වෙන දෙයක් නෑ. හදලම බලන්නකෝ. රසම රස ක්‍රිස්පි කෑමක් හදන්නයි ඔන්න මන් දැන් හදන්නේ. ඉතින් මේකට මෙන්න මේ විදිහට ලුණු ටිකයි අල ටිකයි හීනියට ලියලා ගන්නවා. ඉතින් ඒකට අමතරව ඔය ගෙදර තියෙන කරපිංචා ඉති ටිකක් ඒ වගේම හපහප ඉන්නගෙන ආපු රටකචි ටිකකුත් තිබුණොත් මේකට දාගන්න හොඳද? ඔන්න මන් දැන් ලුණු ටික අර හීනියට ලියාගෙන ඒක තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒක ගැඹුරු තෙලේ බැද ගන්නවා. ඔයාලට පේනවනේ දැන් මගේ නම් ටිකක් බැදිලා ඉවරයි. එතකන් මං කරපිංචා ටික කඩාගෙන ඒකත් වේලෙන් හොදලා වේලෙන්න තියලයි මේ තියෙන්නේ. ඉතින් ඔන්න දැන් මගේ ලුණු ටික තව ටිකක් දුරට බැදිලා ඉවරයි. ඉතින් මේක ක්‍රිස්පි වෙන්න නම් ලුණු ටික හොඳට බැදෙන්න ඕනේනේ. අන්න ඒක නිසා මම තව ටිකක් මේ ලුණු ටික බැද ගන්නවා. ඔයාලට පේනවනේ. ඔන්න දැන් රන්වන් පාටට මගේ ලුණු ටික ඇවිල්ලායි තියෙන්නේ. මෙන්න මේ වෙලාවේදී මන් ලුණු ටික ලිපෙන් බාලා තෙල් බහින්න තියෙනවා. ඉතින් ලුණු ටික බැදගෙන ඉවර වුණාට පස්සේ ඒකට හීනියට ලියාගත්තු අල ටිකක් දානවා. මේ බලන්නකො මගේ ලුණු ටිකේ පාට ලස්සන. කන්න හිතෙනවා නේද? හොව් දැම්ම නම් කන්න එපා හොඳද? තව ටිකයි තියෙන්නේ ඉවසන් ඉන්න ඉක්මනට කමු. ඉතින් දැන් මගේ අල ටිකත් මම මෙන්න මෙහෙම රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ඔයාලට පේනවනේ රන්වන් පාට නම් තාම වෙලා නැහැ. ඔන්න දැන් නම් රන්වන් පාට වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට හැන්දෙන් මෙන්න මෙහෙම කරනකොට අපිට දැනෙනවා ඒක දැන් අපිට බාන්න පුළුවන් තත්ත්වේ තියෙනවා කියලා. ඒ ටිකත් එහෙම බාගෙන මං කරපිංච ටිකත් හොඳට බෙදලා ගන්නවා. පේනවනේ මගේ ලුණු ටිකයි අල ටිකයි දැක්ක ගමන් කන්න හිතන ලස්සනම පාටට ඇවිල්ලා නේද දැන් තියෙන්නේ. ඉතින් මං කරපිංච ටිකත් අන්න ඒ වගේ වෙන්න කර වෙන්නම බෙදලා ගන්නවා. ඉතින් ඔයාලට පේනවනේ මගේ දැන් මේ කරපිංච ටික ලාවට තාම බෙදලා තියෙන්නේ. ඔන්න ඉතින් මගේ වැඩ ටික ඉවරයි. ලුණු ගෙඩියයි අල ගෙඩියයි කරපිංච ටිකයි. ඉතින් මට මේ වෙලාවේ රටකචු නම් තිබුණේ නැහැ. ඕකටම තෙල් ටිකට පොඩ්ඩක් රටකචු දාලා ඒකත් ගන්න පුළුවන්. හොඳද? ඉතින් දැන් මම ඒකට ඉස්සෙල්ලාම ලුණු කුඩු ටිකක් ඊට පස්සේ සීනි ටිකක් ඊට පස්සේ කෑලි මිරිස් ටිකක් දාලා මෙන්න මෙහෙම අනලා ගන්නවා. මේ වෙලාවේදී ඔයාලා බැදගත්ත රටකජු ටික තියෙනවා නම් දාලා මේකටම කලවම් කරගන්න. ඉතින් ඔන්න අපේ වැඩේ ඉවරයි. දැන් ඔයාලට මොනවා එකද කන්න ඕනි? කා බද්ද, එළවලු බද්ද, නිකම් බද්ද ඕනි එකක් එක්ක මේක කන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වගේ චූටි කෑම විනාඩි 5න් හදාගන්න පුළුවන්නේ. කන්න අප්පිරිය දවසක ක්‍රිස්පි කෑමක් හොයන හැම වෙලේම මෙන්න මේක හදලා ගන්නකෝ. හදලා ගන්න දෙයක් නැහැ. මේක වේලාසන හදලා තියාගෙන ෆ්‍රිජ් එකේ දාලා තිබ්බහම හිතන වෙලාවට රයිස් ඇන්ඩ් කරි වලට විතරක් නෙමෙයි තේ බොන්න උනත් ගන්න පුළුවන්. මේකුඩින් සෝස් ටිකක් දාලා බලන්නකෝ රස. ඉතින් හදලා බලන්න. හදලා බලලා මටත් කමෙන්ට් එකක් දාන්න. ඔන්න මගේ මේ රසම රස වීඩියෝ එක අද මෙතනින් ඉවරයි. ඉතින් ළමයි මං ඉතින් මේකටම ගැලපෙන මෙනු එකකුත් ඔන්න හැදුවා. ඉතින් බලන්න මගේ ක්‍රිස්පි බෙදුමට මෙන්න මේ ටික ගැලපෙනවද කියලා. ආයි බලන්න දෙයක් නෑ ඉතින් ගැලපෙනවා තමයි. ඔයාලටත් කටක් කවන්න එනවද? ඔන්න ඉතින් ඔයාලත් මෙන්න මේ වගේ ක්‍රිස්පි විදිහට බෙදුමක් හදලා මෙන්න මේ ටිකත් එක කාලා බලන්නකෝ. ඒ විතරක් නෙවෙයි මේකට සුදු බත් ටිකක් හදාගෙන පරිප්පුවක් හදාගෙන අර බෙදුම දාගෙනත් කාලා බලන්න ඕනි විදිහකට කන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි හොඳද? සෝසුත් දාලා කාලා බලන්න. ඔන්න ඉතින් මං අදට රසම රස වීඩියෝ එකෙන් සමුගන්නවා. අපේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, ෂෙයා කරලා අපිට සපෝට් එකක් ලබා දෙන්න. ගිහින් එන්නම්.